හායි මගේ යාළුවනේ කතරගම වගේම ගොඩාක් අය හරි ආසාවෙන් භක්තියෙන් වන්දනා කරන්න එන තැනක් තමයි සෙල්ල කතරගම කියලා කියන්නේ. ඉතින් අද අපි ඉන්නේ සෙල්ල කතරගම. ලොකේෂන් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ සෙල්ල කතරගම ඉස්සෙල්ලාම එන ඔයාලට තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. මෙතන ඉඩකඩ තියෙන ලොකු පාකින් එකක් තියෙනවා. ඒ වගේම කෝවිලට යනකොට පන්සලට යනකොට අරන් යන්න ඕනේ දේවල්, පළතුරු වට්ටි මල් මාලා වගේ දේවල් මෙතන ගන්නත් තියෙනවා. සෙල්ල කතරගම කෝවිලට එහා පැත්තෙන් තියෙන්නේ මැණික් ගඟ. ඉතින් ඔයාලට පුළුවන් කැමතිනම් මාළුන්ට කෑම දාන්න. අපිත් මාළුන්ට කෑම ටිකක් දාලම පන්සල පැත්තට ගියා. මේ ඔයාලා දකින්නේ සෙල්ල කතරගම කෝවිල. මෙතන හරියටම හවස 6 වෙද්දි පූජාව පටන් ගන්නවා. පළතුරු වට්ටි එහෙම දෙන්න හිතාගෙන ඉන්න අයට ඒ වෙලාවට ඒව දෙන්න පුළුවන්. සෙල්ල කතරගම කියලා කියන්නේ බෞද්ධ, හින්දු වගේම ආදිවාසී ජනතාවත් වැඳුම් පිදුම් කරන්න එන තැන. වල්ලි අම්මා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන දේවාලයට අලුතින් විවාහ වුණු අය ගොඩාක් දෙනෙක් යන්නේ අලුත් දිවියට ආශිර්වාද ලබා ගන්න. මේ බලන්නකො යාළුවනේ, මෙතන මාළුන්ට නම් කෑම දීලා ඉවරයක් කරන්න බෑ. ඒ තරමටම මාළු ඉන්නවා. පොරි ටික වතුරට වැටෙනවා විතරයි පේන්නේ. ඒ තරම් ඉක්මනට ඒවා කාලා දානවා. සෙල්ල කතරගම පවත්වනු ලබන ප්‍රධානතම උත්සවය තමයි ජූලි මාසේ පැවැත්වෙන ඇසළ පෙරහැර. මේ පෙරහැරට රට පුරාම ඉන්න ජනතාව වගේම විදේශිකයිනුත් බොහෝ දෙනෙක් පැමිණෙනවා. ඉතින් යාළුවනේ මේ පෙරහැරට සහභාගී වෙන්න ඈත පළාත්වල ඉන්න අය මේ වෙනකොටත් පයින්ම කතරගමට එන ගමන් තමයි ඉන්නේ. මේ විදිහට පැමිණෙන ගොඩාක් අය කතරගම දෙවියන් වෙනුවෙන් බාර වුණු අය. ජනප්‍රවාදවල සඳහන් වෙන විදිහට කතරගම දෙවියන් සෙල්ල කතරගමට පැමිණියාට පස්සේ හින්දු ආගමික බැතිමතුන් ඔහුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මොහු බෞද්ධයෝ ළඟට ගිහින් උදව් ඉල්ලලා තියෙනවා. බෞද්ධ ජනතාව කතරගම දෙවියන්ව පිළිගත් නිසා අදටත් ආගම් ભેදයකින් තොරව කතරගම දෙවියන්ව වන්දනා කිරීමට මේ සෑම දෙනාම පැමිණෙනවා. ඉතින් කතරගම දෙවියන්ව ප්‍රථමයෙන්ම හින්දු ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා දෙවියන් විසින් ඔවුන්ට ලබා දෙන දඬුවමක් වශයෙන් අදටත් හින්දු බැතිමතුන් ගිනි පෑගීම, කටු ගැසීම වගේ ශරීරයට දුක් දෙමින් එක් චාරිත්‍ර සිදු කරනවා. එහෙනම් යාළුවනේ අදට අපි සමුගන්නවා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් පරිස්සමට ඉන්න. Travel with සහකාරී අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.